අද අපි කතා කරමු ක්‍රොමැටින් ගැන. සෛල චක්‍රය ගැන කතා කරද්දී මේ ක්‍රොමැටින් ගැන දැනගෙන ඉන්න ඕන. ක්‍රොමැටින් ගැන දැනගන්නත් කලින් අපි න්‍යෂ්ටිය පොඩ්ඩක් කතා කරලා ඉමු. න්‍යෂ්ටියේ ආවරණයක් තියෙනවා. ඒක ද්විපටලමය ඉන්ද්‍රිකාවක්. ඒක ඇතුලේ තියෙනවා පූරකය. ඒ පූරක ඇතුලේ තමයි මෙන්න මේ ක්‍රොමැටින් තියෙන නූල් වගේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටියක් විභාජනය වෙනකොට ඒ ක්‍රොමැටින් වර්ණදේහ බවට පත් වෙනවා. මේ ක්‍රොමැටින් වර්ණදේහ බවට පත් වෙනවා. එතකොට මේ ක්‍රොමැටින් කියන්නේ මොනවද? වර්ණදේහ කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි මේ ක්‍රොමැටින් තන්තුවක් ගනිද්දී මේ ක්‍රොමැටින් තන්තුව මේක DNA අණුවක්. මේක ඇවිල්ලා DNA අණුවක්. මේක දිග නිසා මම මේක ද්විපටයි. එතකොට මම මේක තනිපට විදිහට අඳිනවා. මේක දිග නිසා මේක හිස්ටෝන ප්‍රෝටීන කියලා જાතියක් තියෙනවා. මෙන්න මේ හිස්ටෝන ප්‍රෝටීන වටේ මේ පටිය දෙපාරක් එතෙනවා. මේ ප්‍රෝටීනට අපි කියනවා හිස්ටෝන ප්‍රෝටීන. හිස්ටෝන ප්‍රෝටීන. එතකොට මේ හිස්ටෝන ප්‍රෝටීන එකක් නෙමෙයි තියෙන ගොඩාක් තියෙනවා. එතකොට මේ හිස්ටෝන ප්‍රෝටීන 8ක් අපි ගත්තොත් මේ 8 වටේ ඉතිලා තියෙනවා දෙක ගානේ. ඒ දිග අඩු කරන්න. මේකට අපි කියනවා නියුක්ලියෝසෝමයක්. මේකට අපි කියනවා නියුක්ලියෝසෝමයක්. ඉතින් මේ නියුක්ලියෝසෝම ගොඩාක් එකතු වෙලා තමයි මෙන්න මේ ක්‍රොමැටින් තන්තුව හදන්නේ. එතකොට ක්‍රොමැටින් තන්තුව කියලා කියන්නේ DNA අණුව සහ හිස්ටෝන ප්‍රෝටීන. ඒතර මේ ක්‍රොමැටින් තන්තුව සෛල විභාජනය වෙන අවස්ථාවේදී කෙටි වෙනවා, ඝනකම් වෙනවා, වර්ණදේහාංශ දෙකක් සහිත වර්ණදේහයක් බවට පත් වෙනවා. ඒතකොට මේක වර්ණදේහයක් ගැන කියලා කතා කරොත් මේකේ වර්ණදේහාංශ දෙකක් තියෙනවා. ඉතින් මේ වර්ණදේහාංශ හැදෙන්නේ ක්‍රොමැටින් තන්තුව කෙටි වෙලා ඝනකම් වෙලා. එතකොට මේ වර්ණදේහයක් බවට පත් වෙන්නේ සෛලයක් සෛල විභාජනය වෙනකොට. එතකොට මේක පේන්නේ. එතකොට වර්ණදේහ පේන්නේ සෛල විභාජනය වන අවස්ථාවේ. එහෙනම් අපිට ක්‍රොමැටින් පේන්නේ. එහෙනම් සෛල විභාජනයක් නොවන අවස්ථාවේ තමයි ක්‍රොමැටින් පේන්නේ. සෛල විභාජනයක් නොවන අවස්ථාවේ. එතකොට ආයෙත් මම කියනවා මේ ක්‍රොමැටින් කියලා කියන්නේ DNA අණුව ධන හිස්ටෝන ප්‍රෝටීන. DNA ධන හිස්ටෝන ප්‍රෝටීන. එතකොට මේ ක්‍රොමැටින් දැක ගන්න හම්බෙන්නේ සෛල විභාජනයක් නොවන අවස්ථාවේදී. එතකොට වර්ණදේ පේන්නේ සෛල විභාජනයක් වන අවස්ථාවේදී. එතකොට කවදාවත් අපිට සෛල විභාජනයක් නොවන අවස්ථාවේදී වර්ණදේහ දැක ගන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි කතා කරමු වර්ණදේහයක් ගැන. එතකොට වර්ණදේහයක් ගැන කියද්දී අපි දන්නවා ක්‍රොමැටින් තන්තු කෙටි වෙනවා, ඝනකම් වෙනවා, වර්ණදේහාංශ දෙකක් සහිත වර්ණදේහයක් බවට පත් වෙනවා. එතකොට මේ වර්ණදේහ මැද තියෙන්නේ සෙන්ට්‍රොමියරය. සෙන්ට්‍රෝ කියන්නේ මැද තියෙන නිසා. සෙන්ට්‍රොමියරය. එතකොට මේ බාහුව දෙකක් තියෙනවා. අපි මේකට කියන වර්ණදේහාංශ දෙක. මෙයා එකම වර්ණදේහයේ තියෙන නිසා අපි කියන්නේ සහෝදර වර්ණදේහාංශ දෙක. සහෝදර වර්ණදේහාංශ දෙක. එතකොට මේ වර්ණදේහාංශ දෙක බැඳලා තියෙනවා ප්‍රෝටීනයකින්. බැඳලා තියෙනවා නැත්නම් මේ දෙක එකට තියෙන්නේ නැහැ. අපි මේ ප්‍රෝටීනට කියනවා කොහෙසීන් ප්‍රෝටීනය. කොහෙසීන් ප්‍රෝටීනය. එතකොට ඔයගොල්ලෝ දන්නවා වර්ණදේහයක් සම්බන්ධ වෙන්නේ කයිනෙටෝකෝර් තර්ක ශුද්ධ නාලිකා වලින්.
කයිනෙටෝකෝර් තර්කු ශුද්‍ර නාලිකා වලින්. එහෙනම් මේ කයිනෙටෝකෝර් තර්කු ශුද්‍ර නාලිකා බැඳෙන්නේ කයිනෙටෝකෝර් ප්‍රෝටීනයට. එහෙනම් තව වර්ණ දෙකේ තව ප්‍රෝටීනයක් තියෙනවා. කයිනෙටෝකෝර් ප්‍රෝටීනය. කයිනෙටෝකෝර් ප්‍රෝටීනය. එතකොට මේ කයිනෙටෝකෝර් ප්‍රෝටීන තමයි ශුද්‍ර නාලිකාව සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ශුද්‍ර නාලිකාවට කියන කයිනෙටෝකෝර් ශුද්‍ර නාලිකා. එතකොට කයිනෙටෝකෝර් වලට බැඳෙන්නේ නැති ඒවාට අපි කියනවා කයිනෙටෝකෝර් නොවන තර්කු ශුද්‍ර නාලිකා. එතකොට සෛල විභාජනයක් වෙනකොට කයිනෙටෝකෝර් තර්කු ශුද්‍ර නාලිකා තියෙනවා. කයිනෙටෝකෝර් නොවන තර්කු ශුද්‍ර නාලිකා තියෙනවා. ඉතින් මේ වර්ණ දෙකේ ආයෙත් මම කියනවා DNA අණුවක් තියෙනවා. මේක දිග නිසා මේක හිස්ටෝන් ප්‍රෝටීනයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒ වගේ අටකට කියනවා අපි නියුක්ලියෝසෝමයක් කියලා. ඉතින් මේ නියුක්ලියෝසෝම ගොඩාක් එකතු වෙලා තමයි මේ ක්‍රොමැටින් තන්තුව හදන්නේ. මේ ක්‍රොමැටින් කියලා කියන්නේ එහෙනම් DNA ධන හිස්ටෝන ප්‍රෝටීන. එතකොට ක්‍රොමැටින් කිය අපෙන් එක්සෑම් එකේ අහන ක්‍රොමැටින් කියන්නේ මොනවද කියලා. එතකොට ඒක හැදිලා තියෙන මොන වගේද? DNA සහ හිස්ටෝන ප්‍රෝටීන වලින්. ඊට පස්සේ ඒක සෛල විභාජනය වෙනකොට කෙටි වෙනවා, ඝනකම් වෙනවා, වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහයක් බවට පත් වෙනවා. ඉතින් සෛල චක්‍රය ගැන කතා කරද්දී මේ ක්‍රොමැටින් වර්ණ දේහය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගත්තොත් සෛල චක්‍රය ගැන දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.